ලිංගික සෞඛ්‍ය කියලා කියන්නේ රෝග හෝ ගැබ් ගැනීම වළක්වා ගැනීම පමණක් නෙවෙයි. එයට ඔබගේ ශරීරය ගැන දැන ගැනීම, ඔබ සහ අන් අයට ගරු කිරීම, කැමැත්ත හෝ අකමැත්ත තේරුම් ගැනීම සහ සෞඛ්‍ය සම්පන්න සමතතා ගොඩනැගීමත් අයිති වෙනවා. එහෙත් ලංකාවේ පාසල්වල මේ විෂය මගහැරීම නිසා හෝ දෙමාපියන් ඒ ගැන කතා කිරීමට ලැජ්ජා වන නිසාවෙන් බහුතරයක් අය කුඩා කාලයේ පටන්ම හැදී වැඩෙන්නේ ලිංගික සෞඛ්‍ය පිළිබඳ නිසි අධ්‍යාපනයක් නොමැතිව. ඒ නිසා බොහෝ යෞවනයන් මේ සම්බන්ධව තියෙන කුතුහලය නිසාවෙන්ම විශ්වාස සහගත නොවන අන්තර්ජාල මූලාශ්‍ර හෝ මිතුරන් මත යැපෙන්න පුළුවන්. එය බොහෝ විට කරන්නේ ඔවුන්ව නොමග යැවීමයි. එදිනෙදා සමාජයේ ලිංගික සෞඛ්‍ය සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර පවතින ගැටලු කිහිපයක් සඳහන් කළොත් උපත් පාලන ක්‍රම සහ ආරක්ෂිත ලිංගික ක්‍රියාවන් පිළිබඳව දැනුවත් භාවයක් නොමැතිකම, ස්වයං වින්දනය, කන්‍යාභාවය සහ වැඩිවියට පත්වීම පිළිබඳව ඇති මිත්‍යාවන්, ලිංගික සෞඛ්‍ය උපදෙස් සඳහා වෛද්‍යවරයෙක් හමුවීම සම්බන්ධයෙන් පවතින බිය, සමාජ මාධ්‍ය හෝ මිතුරන් හරහා පැතිර යන වැරදි තොරතුරු බොහෝ විට දැක ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ලිංගික සෞඛ්‍ය පිළිබඳව නිවැරදි සහ විශ්වාසදායක උපදෙස් ලබාගත හැකි ස්ථාන. අංක 1. රජයේ රෝහල් සහ සායන. ශ්‍රී ලංකාවේ සෑම රජයේ රෝහලකම පවුල් සැලසුම් හෝ ප්‍රජනක සෞඛ්‍ය ඒකකයක් තිබෙනවා. ඔබට වෛද්‍යවරුන් සහ යෙදියන් සමග උපත් පාලනය සහ උපත් පාලන ක්‍රම, ඔසප් හෝ ප්‍රජනක සෞඛ්‍ය ගැටලු, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන, ගැබ් ගැනීම සම්බන්ධ උපදෙස් සාකච්ඡා කළ හැකියි. අංක 2. තරුණ හිතකාමී සායන. මෙම සායන සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් පවත්වාගෙන යනවා. ඒවා විශේෂයෙන්ම සම්පාදනය කරලා තියෙන්නේ අවුරුදු 15ත් 29ත් අතර තරුණ තරුණයින් උදෙසා. අංක 3. පෞද්ගලික වෛද්‍යවරුන් සහ නාරිවේද වෛද්‍යවරුන්. ඔබට වැඩි පෞද්ගලිකත්වයක් අවශ්‍ය නම් පෞද්ගලික වෛද්‍යවරයෙකු හෝ නාරිවේද වෛද්‍යවරයෙකු වෙත යා හැකිය. බොහෝ පෞද්ගලික සායන ලිංගික සෞඛ්‍ය සහ ප්‍රජනක සෞඛ්‍ය උපදේශන පවත්වනවා. අක්‍රමවත් වසප්වීම්, උපත් පාලන ක්‍රම සහ ලිංගාශ්‍රිත රෝග ගැන ඔබට මෙහිදී සාකච්ඡා කරන්න පුළුවන්. අංක 4. ඔබට තනිවම ඉගෙනීමට අවශ්‍ය නම් අන්තර්ජාලය භාවිතා කරන්න පුළුවන්. ඒ සඳහා පහත සඳහන් විශ්වාසදායක ශ්‍රී ලාංකික වෙබ් අඩවි භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. ලිංගික සෞඛ්‍ය පිළිබඳ උපදෙස් ලබා ගැනීමට ඔබ ලැජ්ජාවට පත් නොවිය යුත්තේ ඇයි? බොහෝ දෙනෙක් ලිංගික සෞඛ්‍ය ගැන කතා කිරීම ලැජ්ජා සහගතයයි සිතමින් හැදී වැඩෙනවා. නමුත් එය සම්පූර්ණයෙන්ම වැරදි. ඔබේ ලිංගික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම ඔබේ ශාරීරික හෝ මානසික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම හා සමානයි. ඔබට උණ හෝ දතේ කැක්කුමක් සඳහා වෛද්‍යවරයෙකු වෙත යා හැකි නම් ඔබේ ශරීරය සහ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ උපදෙස් සඳහාද ඔබට නිසැකවම යා හැකියි. ලිංගික සෞඛ්‍ය ඔබගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය තරම්ම වැදගත් වෙනවා. එය රැක බලා ගැනීම ඔබට ආරක්ෂිතව විශ්වාසයෙන් හා සතුටින් ජීවත් වීමට උපකාරී වෙනවා. මේ වීඩියෝව ඔබේ දැනුමට යමක් එකතු කළා නම් අපගේ YouthWell YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. නැවතත් මේ වගේ වැදගත් වීඩියෝවකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්.